පුතාලා අද අපි දේශපාලන විද්‍යා විෂයට අදාළ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ආකෘතිය සාකච්ඡා කරන්නයි යන්නේ. එතකොට පුතා ඔයා සමහර විට දැනටමත් දන්නවත් ඇති දේශපාලන විද්‍යා විෂයට අදාළව උසස් පෙළ විභාගයේදී ඔයාට ප්‍රශ්න පත්‍ර දෙකක් හම්බ වෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ ප්‍රශ්න පත්‍ර ආකෘතියනේ. පුතා ඔයාට උසස් පෙළදී දේශපාලන විද්‍යා විෂයට අදාළව එක පත්‍රය සහ දෙක පත්‍රය ආදී වශයෙන් ප්‍රශ්න පත්‍ර දෙකක් ලැබෙනවා. මේ එක පත්‍රයට පුතා ඔයාට පැය දෙකක කාලයක් හම්බ වෙනවා. මේ දෙවැනි පත්‍රයට අදාළව පුතා ඔයාට පැය 3ක කාලයක් හම්බ වෙනවා. එතකොට දැන් ඔයා දන්නවා උසස් පෙළ දේශපාලන විද්‍යාවට අදාළව ඔයාට පේපර්ස් දෙකක් හම්බ වෙනවා. පළවෙනි පත්‍රයට පැය දෙකකුත් දෙවැනි පත්‍රයට පැය 3කුත් ඔයාට ලැබෙනවා උත්තර සපයන්න. එතනදී පුතා අපි දැන් එකටම පළවෙනි පත්‍රය ගැන අවධානය යොමු කරොත් පළවෙනි පත්‍රය ගැන පුතා පළවෙනි පත්‍රයේදී ඔයාට MCQ ප්‍රශ්න ඔයා දන්නවා බහුවර්ණ ඉරිගහන ප්‍රශ්න MCQ ප්‍රශ්න ඔයාට 30ක් හම්බ වෙනවා. ඊළඟට පුතා ඔයාට කෙටි ලිඛිත ප්‍රශ්න කෙටි ලිඛිත ප්‍රශ්න කියන්නේ පුතා ප්‍රශ්නේ දුන්නාම කෙටියෙන් උත්තර ලියන්න තියෙන්නේ කෙටි උත්තර දෙකක්. හරි. ඒ වගේ කෙටි ලිඛිත ප්‍රශ්න ඔයාට 20ක් හම්බ වෙනවා. එතකොට ඔයාලට බහුවර්ණ ප්‍රශ්න, ඉරිගහන ප්‍රශ්න MCQ 30යි. කෙටි ලිඛිත ප්‍රශ්න, ඒ කියන්නේ කෙටියෙන් උත්තර ලියන්න තියෙන ප්‍රශ්න 20කුයි හම්බ වෙනවා පළවෙනි පත්‍රයේ. එතකොට මේකට ලකුණු හම්බෙන්නේ පුතා එක MCQ එකකට ලකුණු දෙක ගානේ පුතාට හම්බ වෙනවා ලකුණු 60ක්. ඊළඟට පුතා ඔයාට කෙටි ප්‍රශ්න 20කටත් එකකට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා ලකුණු 40ක්. එතකොට පුතා පළවෙනි පත්‍රයට අදාළව ඔයාට සමස්ත ලකුණු 100ක් හම්බ වෙනවා. ඔය තමයි පළවෙනි පත්‍රය. පැහැදිලි? ඊළඟට පුතා ඔයාට මම කියවන්නේ එනවයි කියලා මොකද්ද? දෙවැනි පත්‍රය. හරි. දෙවැනි පත්‍රයේදී පුතා ඔයාට හම්බෙන්නේ රචනා ප්‍රශ්න 10ක්. ඒ කියන්නේ විස්තරාත්මකව ලියන්න තියෙන ප්‍රශ්න 10ක් ඔයාට හම්බ වෙනවා. මේ ප්‍රශ්න 10ම ඔයා ලියන්න ඕනේ නැහැ. ප්‍රශ්න 10ක් හම්බ වෙනවා. ඔයා පුතා 10න් 5ක් ලියන්න ඕන අනිවාර්යෙන්. පැහැදිලිද? ඒතර දෙවෙනි පත්‍රයට ඔයාට රචනා ප්‍රශ්න 10ක් හම්බ වෙනවා. ඔයා 10න් 5ක් ලියන්න ඕන. හැබැයි පොඩි කොන්දේසි ටිකක් තියෙනවා. ඒක තමයි හොඳටම අහගන්න ඕනේ. දැන් මේ දෙවෙනි පත්‍රය ගත්තාම පුතා දෙවෙනි පත්‍රය ඔයාට කොටස් 3කට කැඩිලා ඉන්නේ. එක කොටස දෙක කොටස මම මෙහා පැත්තෙන් දානවා පුතා 3 කොටස. දැන් මම කියවන්නේ පුතා ඔයාට දෙවෙනි පත්‍රයේදී රචනා ප්‍රශ්න 10ක් එන්නේ කියලා. ඒ රචනා ප්‍රශ්න 10 මේ විදිහටයි එන්නේ. පළවෙනි කොටසේදී පුතා ඔයාට එනවා ප්‍රශ්න 3ක්. 1 2 3 විදිහට. දෙවැනි කොටස තියෙනවනේ දෙවැනි පත්‍රයේ දෙවැනි කොටස. දෙවැනි කොටසේ තමයි 4 වෙනි ප්‍රශ්නේ, 5 වෙනි ප්‍රශ්නේ, 6 වෙනි ප්‍රශ්නේ, 7 වෙනි ප්‍රශ්නේ කියලා රචනා ප්‍රශ්න 4ක් එයි. තුන්වෙනි කොටසේදී වාට එනවා 8 9 10 විදිහට ඉතුරු රචනා ප්‍රශ්න 3. දැන් ඔන්න එතකොට පුතා දෙවැනි පත්‍රය ඔයාට රචනා ප්‍රශ්න 10 පළවෙනි කොටසේදී පළවෙනි ප්‍රශ්න 3ක් දෙවැනි කොටසේදී ඊළඟ ප්‍රශ්න 4ක් තුන්වෙනි කොටසේදී ඊළඟ ප්‍රශ්න 3ක් ආදී වශයෙන් තමයි ලැබෙන්නේ. ඔයාට ප්‍රශ්න පත්‍රයේ උපදේශ මාලාවක් දෙනවනේ. ඒවා දැකලා තියෙන හැම ප්‍රශ්න පත්‍රයේ මුලින් උපදේශ ටිකක් දෙන්නේ පුතා ඔයාට. ඒ උපදේශ මාලාවේදී මෙන්න මෙහෙම කියලා තියෙනවා. පළවෙනි කොටසේ ප්‍රශ්න 3ක් තියෙනවා. පළවෙනි කොටසේ ප්‍රශ්න කීයක් තියෙනවා? 3ක් තියෙනවා. ඔයා ඒ තුනෙන් අනිවාර්යෙන්ම එකක් තෝරගන්න ඕන. පැහැදිලිද? පළවෙනි කොටසේ ප්‍රශ්න 3යි තුනෙන් එකක් අනිවාර්යෙන්ම තෝරගන්න ඕන.
දැන් මෙහෙමනේ පුතා ඔයාට පේපරේ හම්බුනහම ඔයා පේපරේ පළවෙනි ප්‍රශ්න 3 කියවලා එකක් අනිවාර්යයෙන්ම ලියන්න එපේ. එතකොට ඔයා මේ ප්‍රශ්න 3 කියවලා ඔයා ලේසිම ප්‍රශ්නේ තමයි තෝරගන්න ලියන්නේ. එහෙමනේ. එතකොට මෙන්න මේ ප්‍රශ්න 3 කියවපුවාම අපි හිතමුකෝ ඔයා තෝරගන්නවා දෙවෙනි ප්‍රශ්නේ. ඒක තමයි ඔයාට ලේසිම. ඒ නිසා දෙවෙනි ප්‍රශ්නේ තෝරගන්නවා කියලා හිතා. එතකොට හරි. උන්න තුනෙන් එකක් තෝරගත්තා. ඒ උපදේශ මාලාව ඇතුලේ දෙනවා දෙවෙනි කොටසේ ප්‍රශ්න 4ක් තියෙනවා. ඔයා ඒ 4න් අනිවාර්යයෙන්ම දෙකක් ලියන්න ඕන. පැහැදිලිද? දෙවෙනි කොටසේ ප්‍රශ්න 4න් දෙකක් අනිවාර්යයෙන්ම ලියන්න ඕන. එතකොට ඔයා ප්‍රශ්න 4 කියෙව්වා. ලේසිම දෙක නිකන් හිතමු 5යි 6යි තෝරගත්තා. ඊට පස්සේ ඔයාලට කියනවා තුන්වෙනි කොටසේ ප්‍රශ්න 3ක් තියෙනවා නැවතත්. ඒකෙනුත් ඔයා එකක් අනිවාර්යයෙන්ම තෝරගන්න ඕන. එතනදිත් පුතා ඔයා මේ ප්‍රශ්න 3 කියවලා ඔයාට ලේසිම ප්‍රශ්නේ අපි හිතමු 10 තෝරගන්න. දැන් පුතා ප්‍රශ්න කීයක් ඔයා තෝරගත්තද? පළවෙනි කොටස 3න් එකක් අනිවාර්යයෙන්ම තෝරගන්න කිව්ව ඔන්න තෝරගත්තා. දෙවෙනි කොටසේ ප්‍රශ්න 4න් දෙකක් තෝරගන්න කිව්ව අනිවාර්යයෙන්ම ඔයා දෙකක් තෝරගත්තා. තුන්වෙනි කොටසේ ප්‍රශ්න 3 එකක් තෝරගන්න කිව්ව අනිවාර්යයෙන්ම ඔන්න ඔයා එකක් තෝරගත්තා. දැන් සමස්ත ප්‍රශ්න කීයක් ඔයා තෝරන්නද? 1යි 2යි 3යි 4යි. හැබැයි ඔයාට ලියන්න කියනවා රචනා ප්‍රශ්න 10න් කීයක්ද පුතා? 5ක්. දැන් ඔයා 4යිනේ තෝරන් තියෙන්නේ. දැන් තව එකක් එපේ. ඒ ඉතුරු එක ඔයාට පළවෙනි කොටසෙන් දෙවෙනි කොටසෙන් හරි තුන්වෙනි කොටසෙන් හරි අර ඔයා ඉතුරු කරගත්තු ප්‍රශ්න තියෙනවානේ තව. පළවෙනි එකයි 3යි 4යි 7යි 8යි 9යි ඉතුරු කරගත්තු ප්‍රශ්න. ඒ ඕනම කොටසින් ඉතුරු කරගත්තු ඕනම ප්‍රශ්නයක් මොකක් හරි එකක් තෝරන් ලියන්න ඔයාට නිදහස තියෙනවා. පැහැදිලිද කියන එක? දැන් එතකොට පුතා දෙවෙනි පත්‍රයේ රචනා ප්‍රශ්න කොහොමද තෝරගන්නේ? පළවෙනි කොටසේ 3න් එකක් අනිවාර්යයෙන්ම තෝරගන්නවා. දෙවෙනි කොටසේ 4න් දෙකක් අනිවාර්යයෙන්ම තෝරගන්නවා. තුන්වෙනි කොටසේ 3න් එකක් අනිවාර්යයෙන්ම තෝරගන්නවා. එතකොට ප්‍රශ්න 4යි තව එකක් ඕන ප්‍රශ්න 5ක් ලියන්න එපේ. ඒ ඉතුරු එක ඔයාට පුළුවන් පළවෙනි දෙවෙනි තුන්වෙනි කොටස් වලින් කැමති එකකින් කැමති එකක් හරි ඉතුරු වෙලා තියෙන කැමති එකක් කැමති ප්‍රශ්නයක් තෝරගෙන ලියන්න. අපි නිකන් හිතමු ඔයා තෝරගන්නවා මේක. පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්න. දැන් එතකොට ඔන්න ප්‍රශ්න 5 හරි. පැහැදිලිද? එතකොට ප්‍රශ්න 5ට කොහොමද ලකුණු හම්බෙන්නේ? මෙහෙමනේ. දැන් එතකොට ඔන්න රචනා ප්‍රශ්න 5යි. 5යි. එක ප්‍රශ්නයකට ලකුණු 20යි. ප්‍රශ්න 5ට එතකොට හම්බෙනවා පුතා ඔයාලට ලකුණු කීයක්ද? 100ක්. පැහැදිලිද? දැන් එතකොට හිතන්න මේ පළවෙනි පත්‍රයටත් ඔයාට ලකුණු 100ක් හම්බෙනවා. දෙවනි පත්‍රයටත් ඔයාට ලකුණු 100ක් හම්බෙනවා. එතකොට ලකුණු කීයද? 200. එතකොට ඔන්න ඔය 200 තමයි පුතා ඊට පස්සේ දෙකට බෙදලා ඔයාගේ හරිම ලකුණු ඔයාට හම්බෙන්නේ. සරලවම කිව්වොත් මෙච්චරයි. පළවෙනි කොටසේ ඔයා 100න් 80ක් ගන්නවයි කියලා හිතන්න. 100න් 80යි. දෙවෙනි කොටසේ ඔයා 100න් 70ක් ගන්නවයි කියලා හිතන්න. දැන් මේ දෙක එකතු කරන්න 70යි 80යි කීයද? 150යි. ඔන්න ඔය 150 පුතා බෙදනවා දෙකේ. එතකොට ඔයාට හම්බෙනවා පුතා ඔයාගේ නිවැරදිම ලකුණ කීයද? ලකුණු 75යි. පැහැදිලිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි පුතා උසස් පෙළ දේශපාලන විද්‍යාව විෂයට අදාළ ප්‍රශ්න පත්‍ර ආකෘතිය නිර්මාණය වෙලා තියෙන්නේ. එතනදී වාට එතකොට MCQ 30කුත් කෙටි ප්‍රශ්න 20කුත් රචනා ප්‍රශ්න 5කුත් ලියන්න සිද්ධ වෙනවා. පළවෙනි පත්‍රයේ පැය 2කුත් දෙවෙනි පත්‍රයේ පැය 3කුත් වෙලා ඔයාට හම්බ වෙනවා. පැහැදිලි? ඉතින් අවුරුදු 2.5මාරක් තිස්සේ දේශපාලන විද්‍යාව ඇතුලේ පාඩම් 15ක් පාඩම් කරලා ලොකු විෂය නිර්දේශයක් ආවරණය කරලා අවසානයේදී සාර්ථකව ගොඩ දා ගන්න ඕන ප්‍රශ්න පත්‍ර ආකෘතිය තමයි මේ. පැහැදිලි නේ? එහෙනම් හැමෝම මේකට හොඳට සූදානම් වෙන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.